ඉතින් කොහොමද ඔයාලට අද ඔයාලව ලස්සනට තියන්න ඔයාලගේ ස්කින් එකේ කලර් එක තවත් අප් කරගන්න මං යූස් කරපු ප්‍රොඩක්ට්ස් ගොඩක් ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න තමයි හදන්නේ. ඒ කියන්නේ මම මේවා යූස් කරලා මට ලැබිච්ච රිසල්ට්ස් එක ඔයාලට අවංකවම අද කියන්න තමයි හදන්නේ. ඉතින් මේ ඔක්කොම අපිට සාමාන්‍යයෙන් මිලදී ගන්න පුළුවන්. ඒ කියන්නේ ෂොප්ස් වලින් මිලදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් පහසු මිලකට මිලදී ගන්න පුළුවන් ප්‍රොඩක්ට් තමයි. මුලින්ම මේක ෆොරෙවර් එකේ වෙනිවැල් බොඩි ලෝෂන් එක. ඉතින් මේක මම ගොඩක් කාලයක් ඉඳන් යූස් කරන්නේ. මේ බොඩි ලෝෂන් එක ස්කින් එක කලර් අප් කරනවා. ඒ කියන්නේ ඔයාගේ ස්කින් එක ටිකක් පැහැපත් කරගන්න පුළුවන් මේ බොඩි ලෝෂන් එකෙන්. ඉතින් මේක හරියට යූස් කරන්න ඕනේ. ඔයාලා ලෝෆර් එකකින් හරි එහෙම නැත්නම් බාත් ග්ලව්ස් යූස් කරලා හරි ඔයාගේ ස්කින් එක හොඳට ක්ලීන් කරගෙන මේ වෙනිවැල් බොඩි ලෝෂන් එක ඇප්ලයි කරන්න. ඔයාට ඔයාගේ ස්කින් එකේ කලර් එක ටිකක් yellowish වෙලා තිබ්බට වඩා ෂේඩ් එකක් දෙකක් ලයිට් වෙලා කියලා ඔයාට තේරෙයි. ඊට පස්සේ මේක කස්තුරි එකේ බොඩි ලෝෂන් එක. ඉතින් මේ බොඩි ලෝෂන් එක නම් ගොඩක් හොඳයි. ස්කින් එක කලර් වෙනවා, කලර් අප් වෙනවා, yellowish කලර් එකක් එනවා. අර වෙනිවැල් බොඩි ලෝෂන් එකට වඩා ඉක්මනින් මේකේ අපේ හැමේ පැහැපත් වීමක් දකින්න පුළුවන්. කහ පාටට හුරු ලස්සන හමක් තමයි අපිට ලැබෙන්නේ. ඉතින් මේක මට highly recommend කරන්න පුළුවන්. මේක මට උනේ රුපියල් 1600 ගාණක්. දැන් සාමාන්‍යයෙන් මේ වෙද්දිත් ඒකේ මිල මං හිතන්නේ ඒ 1600 වගේ ගානක තමයි තියෙන්නේ. ඉතින් මිලිලීටර් 200ක් තියෙන මේ බොටල් එකේ මේක ඇත්තටම ගොඩාක් හොඳයි. ඒකත් හරි විදිහට එක දිගට මාසයක් විතර පාවිච්චි කරනකොට ඔයාට ලොකු රිසල්ට් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ කස්තුරි බ්‍රෑන්ඩ් එකේම එන මේ ෆේස් ක්‍රීම් එක. මේක නයිට් ක්‍රීම් එක. මේකේ තව ඩේ ක්‍රීම් එකකුත් තියෙනවා. මම ඒකත් යූස් කරලා තියෙනවා. මට ඒකෙන් නම් මොකුත් එහෙම හොඳ රිසල්ට් එකක් නම් ලැබුණේ නැහැ. කොහොම හරි මේ නයිට් ක්‍රීම් එක නම් ඇත්තටම ගොඩාක්ම හොඳයි. ඉතින් මේක ඔයා සතියක් විතර එක දිගට පාවිච්චි කරද්දිත් ඔයාට පුංචි වෙනසක් දැක ගන්න පුළුවන්. ඊට පස්සේ කාලයක් ඔයා මේක යූස් කරද්දී ඔයාගේ ස්කින් එක ලස්සනට yellowish කලර් එකට හැරෙනවා ඔයාට දැක ගන්න පුළුවන්. ඉතින් මේකේ අර මං ඉස්සෙල්ලා පෙන්නුව බොඩි ලෝෂන් එකයි දෙකම යූස් කරොත් ඔයාට ඔයාගේ බොඩි එකේ ෆේස් එකේ එකම ලස්සන කලර් එකක් මේන්ටේන් කරගන්න පුළුවන්. ඉතින් මේක Fair and Pink ක්‍රීම් එක. මේ ක්‍රීම් එක ඒකත් මං ගොඩාක් ආසාවෙන් කාලයක් තිස්සේ පාවිච්චි කරපු ෆේස් ක්‍රීම් එකක්. මං මේ කස්තුරි ක්‍රීම් එක ගන්නත් ගොඩාක් කලින් ඉඳන් තමයි Fair and Pink එක යූස් කරන්නේ. මේකේ රිසල්ට් එක කිව්වොත් මේක නම් බෙස්ට්. ඒ කියන්නේ අර මං කලින් කිව්ව ප්‍රොඩක්ට්ස් හොඳයි. හැබැයි ඊට වඩා ලොකු රිසල්ට් එකක් මේකෙන් ගන්න පුළුවන්. මේකේ මිල මේ වෙනකොට රුපියල් 3500ක් වගේ වෙන්නේ. මම ඒක මුලදිම ගද්දි නම් මට මතකයි දැන් අවුරුදු ගානකට කලින් ඒක තිබ්බේ රුපියල් 1400 ගානකට වගේ. ඉතින් මේක ටිකින් ටික ගාන වැඩි වුණා. කොහොම හරි ප්‍රශ්නයක් නැහැ. රුපියල් 3500ට උනත් මේක ගොඩක් වටිනවා. ඒ ගානට ගොඩක් වටිනවා. ඉතින් ස්කින් එක ෆෙයා වෙනවා. අර කලින් කිව්ව ක්‍රීම්ස් වලට වඩා වැඩියෙන් මේකේ ෆෙයානස් එකක් දැක ගන්න පුළුවන්. ඒ වගේම මේක හොඳ හෙල්දි ක්‍රීම් එකක්. හැබැයි මේක යූස් කරන විදිහ මම යූස් කරන විදිහක් තියෙනවා. මම කාලයක් කියන්නේ මේක මුලින්ම ගත්ත කාලේ මම එක දිගට මේක පාවිච්චි කරා. ඊට පස්සේ මම ඒ කියන්නේ අවුරුද්දක් නෑ ඊටත් අඩු කාලෙක කියන්නේ මේක එක දිගට මාස 3ක් 6ක් මට ලොකුවට මතක නෑ. මොකද මට ඒ කාලේ ලොකු මේ කියන්නේ මම දැන් ඉන්නට වඩා පොඩිනේ. එතකොට මට මේ ලොකු නොලෙජ් එකක් තිබ්බේ නෑ ඒ ගැන කොහොම හරි. හැබැයි මම ඒ කාලේ වුණත් අර මගේ කලර් එක මට ආස විදිහට ආවට පස්සේ මං ඒක සතියකට දවස් දෙකක් පාවිච්චි කරන්න ගත්තා. කොහොම හරි මං දැනටත් ඒකේ විදිහට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේ ක්‍රීම් එක ගැනත් මං වෙනම වීඩියෝ එකක්
ගෙනල්ලා ඔයාලට මේක හරියටම යූස් කරන්න හැටි, හරියටම රිසල්ට්ස් ගන්න හැටි ඒ දේවල් කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අදට ගෙනාව ප්‍රොඩක්ට්ස් ටික තමයි මේ. මං මේ වගේ තව වීඩියෝස් ගොඩාක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් මගේ යාළුවෝ හැමෝම මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. bye.